හායි කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් ලැබුව අවුරුදු 2026 අවුරුද්ද ඔයාලා හැමෝගෙම හිතාගෙන ඉන්න විදිහටම ඒ බලාපොරොත්තු හැම එකක්ම ඉෂ්ට වෙන ලස්සන අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න මේ අවුරුද්දේ මම දාන පළවෙනි vlog එක තමයි මේක. මේ vlog එක ඩේ vlog එකක්. මට හිතුණා ඩේ vlog එකක් අපේ පළවෙනි වීඩියෝ එක විදිහට ඔයාලට අරගෙන එන්න. අද ජනවාරි මාසේ පොහොය දවස. ඉතින් වෙනදා වගේම උදේම නැගිටලා තේ එකත් හදලා ඉවර වෙලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ පන්සල් යන්න. මම කැමති උදේම පන්සල් යන හවසට යනවට වැඩිය. ඉතින් අපි දෙන්න දැන් මේ උදේ පන්සල් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මං අද යූස් කරන්නේ ස්පාසිලෝන් එකේ එයාලා අලුතෙන්ම අඳුනලා දීලා තිබ්බනේ ඕකිඩ් රේන්ජ් එකේ. අන්න ඒකේ බොඩි ස්ප්‍රේ එකක්. ඒ බොඩි ස්ප්‍රේ නම් මාර්ම සුවඳයි. ඔයාලත් ගත්තේ නැත්නම් try කරලා බලන්න. ඒකේ වර්ග 3ක් විතර තියෙනවා. ඒ තුනම මාර්ම සුවඳයි. ඉතින් මල් ඊට පස්සේ හඳුන් කූරු තෙල් පහන් තිර ඔය ඔක්කොම ලෑස්ති කරගෙන දැන් අපි යන්නේ පන්සලට. දැන් ඔන්න පන්සල් ගිහිල්ලා ගෙදර ඇවිල්ලා ටික වෙලාවක් ඉඳලා දවල් කෑමට තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් දවල්ට කෑම කාලා අපි බලමු ඊළඟට මොනවද කරන්න කියලා. අද ඉතින් නිවාඩු දවසක්නේ. එතකොට වැඩිපුරම කන එක තමයි කරන්නේ. මේ vlog එකෙත් ඔයාලට වැඩිපුරම බලා ගන්න පුළුවන් කෑම තමයි. මේ ඉතින් හවස තේ වෙලාවට මම ලෑස්ති කරගත්ත කෑම මේ ඔක්කොම මට නෙමෙයි තව එක්කෙනෙක් ඉන්නවනේ කන්න. එයාටත් එක්ක තමයි මේ ටික ලෑස්ති කරගන්නේ. ඊට පස්සේ මම අලුතින්ම පැල වගේක් හිටෙව්වා. ඉතින් ඒ ටිකට වතුර දාලා ඒ වැඩ ටික තමයි දැන් කරන්නේ. මේවල මල් ආවම මාර ලස්සනයි. ඉතින් ඒකට වෙනම පෝර වර්ගයක් තියෙනවා. ඒකත් දාලා ඔක්කොම ටික කරලා දැන් මම හවස පහන තිබ්බා ගෙදර. උදේ පන්සල් ගියානේ. ඒ වුණාට මම හවසත් පහන තිබ්බා. දැන් ලෑස්ති වෙන්නේ හාල් මැස හොද්දක් හදන්න. මොකද අපි රැට කන්නේ ඉන්දියාප්ප. අම්මා ඉන්දියාප්ප හදලා අපිට එව්වා. ඉතින් ඒක කන්න තමයි මම හාල් මැස හොද්දක් හදන්නේ. තව මදි පාඩුවට සම්බෝලෙකුත් තියෙනවා. ඉතින් මම මේ කියන්නේ මම මේක හදාගන්න විදිහ සමහර අය වතුර දානවනේ. ඊට පස්සේනේ කිරි දාන්නේ. මම වතුර වෙනුවට දිය කිරි දාලා ඊට පස්සේ තමයි මිටි කිරි ටික එකතු කරන්නේ. කෝ බලන්න මේ කේ ඩ්‍රාමා එක බලලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ මොකද්ද මේකේ නම කියලා. අපි බලමු කාටද මතක කියලා. ඉතින් මේ තියෙන්නේ මගේ ඉයර් ප්ලෑන් එකයි, ග්‍රැටිටියුඩ් ජාර් එකයි, ඒ වගේම විෂන් බෝඩ් එකයි.
මේ තියෙන්නේ මමම හදාගත්ත ග්‍රැටිටියුඩ් ජාර් එක. මම මේකට අරන් තින්නේ ග්‍රීක් යෝගට් තියෙන බොටල් එක. ඒක හොඳට සුද්ධ කරලා ඊට පස්සේ මම ඒක මේ විදිහට ලස්සනට පේන්ට් කරගත්තා. දැන් මම මේ මගේ ඉයර් ප්ලෑන් එකේ ට්‍රැකින් දාලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම්. වතුර බොන එකට ඊට පස්සේ මගේ මූඩ් එක කොහොමද තිබ්බේ කියලා. ඉතින් ඒවා මම දැන් මාක් කරන ගමන් තමයි ඉන්නේ. මම ඔයාලට මගේ විෂන් බෝඩ් එක හදන එකේ වීඩියෝ එකක් ගෙනාවේ නැත්තේ හේතුවක් නිසා. ඒකේ ගොඩක් ඒවා කියන්නේ පර්සනල් දේවල් තියෙන්නේ. මම මේ අවුරුද්දට හදපු එකේ. ඉතින් මට හිතුණා ඒකේ තියෙන දේවල් ඇචීව් කරගත්තට පස්සෙම ඔයාලට වීඩියෝ එකක් අරන් එනවා කියලා. ඉතින් මේ ඉයර් ප්ලෑන් එකත් මම අතින්ම ඇඳලා රූප ඇඳලා ඒ දේවල් කරේ. මුලින්ම මට හිතුණා Pinterest එකෙන් print out අරගෙන පොතක් විදිහට හදනවා කියලා. ඊට පස්සේ මට හිතුණා නෑ මේ විදිහට කරොත් හොඳයි කියලා. ඒකින් හින්දා මම ලස්සන පොතක් අරගෙන මගේ අතින්ම මේ විදිහට ඩිසයින් කරලා හදාගත්තා. ඉතින් මේ විදිහට තමයි මගේ අද දවස ගත වුණේ. මං හිතනවා ඔයාලා මේ අවුරුද්දට ඉයර් ප්ලෑන් එකක් විෂන් බෝඩ් එකක් එහෙම හදාගෙන ඇති කියලා. එහෙනම් අපි තව ලස්සන vlog එකකින් හම්බෙමු. මං ගිහිල්ලා එන්නම්. බයි.